Welcome back to my channel. ඉතින් ඔයාලට කොහමද? අද මගේ චූටි ඩේ ව්ලොග් එකක් ගෙනාවා. උදේ මෙතන නැගලා තේ එකක් බීලා ගියා පාන් ගන්න. උදේට පාන් ගන්නවා කියලා හිතුණා. ඒ නිසා මම පානුත් අරන් ඇවිල්ලා අපේ අම්මගේ රසම රස චිකන් එකයි පරිප්පු එකයි එක පාන් කෑවා. මේ දවස්වල ගොඩක් රස්නේ. ඒ නිසා ඔයාලත් ගොඩක් වතුර බොන්න. ඊට පස්සේ ඉතින් සම්බෝලයක් හදන්න තමයි හදන්නේ මම. ඉතින් ඔන්න දැන් පොල් ගාගෙන යනවා මම ටිකක් හරි කම්මැලි පොල් ගන්න. ඒත් ඉතින් මොන කරන්නද උයන්න ඕන අනිවාර්යෙන් පොල් ගන්න ඕනේනේ. ඊට පස්සේ ඉතින් වංගෙඩියට ගම්බිස් ටිකකුත් දාගත්තා. ඊට පස්සේ ඒකටම කෑලි මිරිස්සුයි ලුණුයි එකතු කරලා ඒ ටික පොඩ්ඩක් අපි කොටා ගන්න ඕන. ඊට පස්සේ තමයි මේකට රතු ලුණු එකතු කරන්න ඕනේ. පොල් සම්බෝල වල රතු ලුණු එකතු කරාම රසයි ගොඩක්. ඉතින් මේක පොල් සම්බෝල ගාලා යඹර නම් ගොඩක් රසයි. එනකොට මම වංගෙඩිය තමයි හැදුවේ. ඊට පස්සේ ඒකට පොල් ටිකක් දාලා කොටාගෙන ඉවරලා ඒක අරගෙන අපි ඒකට දා ගන්නවා දෙහි විතරක් නෙමෙයි මම තක්කාලි චූටියට කපලා මේකට දා ගන්නවා. එතකොට තවත් රසයි. ඉතින් ඉතින් මම හදපු සම්බෝලේ. ඊට පස්සේ ඉතින් මං ගියා මම හන්දීපු ඇඳමත් තිබ්බ එකත් අරගෙන එන්න. මම ඉතින් යනවා. ඊට පස්සේ ගිහිල්ලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මා දවල්ට කන්න තිබ්බේ රයිස්. මේ අපේ නංගි හදපු රයිස්. හරිම රසයි ඉතින්. ඊට පස්සේ අයිස් පැකට් එකකුත් තිබිලා ඒකත් බිව්වා. ඊට පස්සේ මේ රෑට උයන්න තමයි මේ හදන්නේ. මේ හවස් වෙලා ඊට පස්සේ අම්මයි මයි මේ තරගෙට බිම්මල් කඩනවා. මෙතෙන්දි මට අම්මා කියනවා ඉතින් මේ මං කඩනේව ලොකු වැඩි කියලාත් කියනවා. ඒකද මම ඉක්මනට දිනන්න ඕන නිසා ඉක්මනට කඩනවානේ. ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ බිම්මල් ටික හොද ගන්න ඕන. සෝදලා වතුර මිරික ගන්න ඕන. නැත්තම් ගොඩක් බිම්මල් වල වතුර ගතිය හිටිනවනේ. ඒ නිසා ඉතින් මම මේ බිම්මල් ටික සෝදගත්තා. සෝදලා වතුර මිරික ගත්තා. ඊට පස්සේ ඒ ටිකත් පැත්තකින් තියලා ඒකට ඕන කරන ලුණු මිරිස් එහෙම කපා ගත්තා. ඒ ටිකත් මම ඉතින් ඉක්මන් කරලා කපලා පැත්තකින් තිබ්බා. මොකද ඊළඟට තියෙන රාජකාරිය තමයි පොල් ගාන එක. ඉතින් ඒ නිසා මේ ටිකත් කපලා තියලා ඉවරලා මම ඊළඟට පොල් ගාගත්තා. මොකද මම පොල් කිරි දාලා තමයි හදන්නේ. එතකොට ගොඩක් රසයි. අපේ ගෙදර ගොඩක් කැමති එහෙම කන්නත්. ඒ නිසා තමයි මම එහෙම හදන්නේ. ඊට පස්සේ ඉතින් පොල් ටිකත් කාලා පොල් කිරි ටිකත් අරගෙන පැත්තකින් තිබ්බා. දැන් ඉන්න අපි බිම්මල් එක හදන්න.
දැන් ඉතින් බිම්මාල් එකත් ඉදලා ඉවරයි. ඔයාලත් මෙහෙම හදලා බලන්නකෝ. හරිම රසයි ඇත්තටම. මේ තියෙන ඉතින් මං හදපු බිම්මාල් එක. රස පාටට තියෙනවා ඉතින්. ඊට පස්සේ ඉතින් හාල් ටිකත් ලිපේ තියාගත්තා. අපිට අද චුට්ටක් වැස්සා. ඉතින් තාමත් වැහිකරුවල තියෙනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. අලුත් vlog එකකින් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න.